Hi guys, welcome to Sandhuwan Kavi YouTube channel. ඔන්න අපි ආවෙත් ඉන්නවා ඩවුන් සවුත් වල තවත් ලස්සන හැංගිච්ච තැනකට. ළමයි මේ තැන ගොඩක් අය දන්නේ නැහැ. හැබැයි තවත් ලස්සන තැනක්. මම වීඩියෝ එක එඩිට් නොකර ඒ විදිහටම දැම්මේ ඔයාලට ප්ලේස් එක ගැන අයිඩියා එකක් ගන්න ඕනේ වෙන නිසා. ඉතින් ඔයාලා වැලිකම පැත්තේ හරි මිරිස්සි පැත්තේ හරි ඉඳන් එන කෙනෙක් නම් මාත්‍රට යනකොට ඔයාලට තල් අරඹෙන් මේ සීක්‍රට් ප්ලේස් එක දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි අපි උදේ 10 මාර 10ට වගේ තමයි අපි ගෙදරින් පිටත් වුණේ. ඉතින් හවස් වෙනකම් අපි එතන හොඳට එන්ජොයි කරා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න මේ ප්ලේස් එක කොච්චර ලස්සනද, ඔයාලට කොච්චර එන්ජොයි කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම තමයි මුහුදේ රළසැර කාලෙට නම් පොඩ්ඩක් පරිස්සමින්, මොකද හැමදේටම කලින් ඔයාලගේ පරිස්සම අංක 1 කරගන්න ඕනේ. ඉතින් බීච් සයිඩ් එකේ ඒ විදිහට ආදරෙන් ඉඳලා අපි ඊට පස්සේ ආවා ඇලපටියට නාන්න කියලා. ළමයි බීච් එකේ තියෙනවා පූල් එක වගේ තැනක් නාන්න. හැබැයි රැළ වැඩි කාලෙට එතෙන්ට යන්න එපා නාන්න. මොකද ඔයාලගේ මං ඉස්සෙල්ලත් කිව්වා ප්‍රවේශම අංක 1 කරගන්න. මම මේ තැන ගැන කියනවට වඩා ඔයාලා ඇවිත් මේ තැනේ ලස්සන කොච්චරද කියලා ඔයාලගේ ඇස් දෙකෙන්ම විඳින්න අමතක කරන්න එපා. අපි අපේ ලන්ච් එකත් බීච් එක අයිනට යාගෙනම ගත්තා. ඒක නම් අතන වීඩියෝ එකක් ගන්න අපිට නෑ. මොකද කැම දැක්කොත් අපේ සෙට් එකට වීඩියෝස් මතක් වෙන්නේ නැති නිසා. ඉතින් අපි උදේ 10:00 වගේ ගෙදරින් ගියේ. මම දැන් ගෙදර එනකොට හවස 4:00 විතර ඇති. එක දිගට පැය ගාණක් අපි එන්ජොයි කරා. එක එක ඇක්ටිවිටීස් වල අපි හිටියා. ඉතින් ඔයාලත් ඇවිත් මේ ප්ලේස් එකේ ලස්සන බලලා එන්ජොයි කරලා යන්න අමතක කරන්න එපා ළමයි. අපේ කට්ටිය අර පැත්තේ නානවා. ඉතින් මම පොඩ්ඩක් මට තනි වෙන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසා ඉතින් කවුරුත් දාලා මම පොඩ්ඩක් නිදහසේ මේ පැත්තට ආවා. අර ඉන්නේ කට්ටිය. අවුව ගොඩක් තරයි. අපි එද්දි හිටපු ස්කින් කලර් එක නෙමෙයි අපිට දැන් තියෙන්නේ. ඉතින් අපේ සෙට් එක කොච්චර එන්ජොයි කරාද කියලා මම හිතනවා ඔයාලට මගේ අර සෝලෝ වීඩියෝ එකෙන් පේන්න ඇති. ඉතින් මේ විදිහට අපි බෝල ගැහුවා, ඩාන්ස් කරා, සින්දු ඇහුවා, ලන්ච් එක ගත්තා. ඉතින් එකී නොකී හැමදේම අපි මෙතෙන්දි කරා. ඒ වගේම තමයි අපි හැමදේම අස් කරලා ගියේ ළමයි. ඉතින් මිරිස්සේ අපිට සාමාන්‍යයෙන් ගඟක් 12ක් වань ටිකක් දුර යන්න ඕනේ. හැබැයි මිරිස්සට ළඟම තැනක් තියෙනවා. සහ ඩවුන් සවුත් වල ගොඩක් අය මම ඉතල තියෙනවා ෆොටෝස් එහෙම ගන්නකොට ලොකේෂන් එහෙම ආලා තියෙනවා. ඉතින් ආවට කමක් නැහැ. පරිසරය නම් විනාශ කරන්න එපා. ඒ ලස්සන විදිහට තියාගන්න දෙන්න. ඉතින් ගංගායි මුහුදේ දෙකේම සිරියාව ඔයාලට මෙතෙන්ට ආවොත් බලා ගන්න පුළුවන්. දිගම දිග vlog එකකින් ඔයාලා හම්බෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ළමයි ළඟදිම. එතකන් සඳුවන් කවි YouTube channel එක subscribe කරලා like comment දාන්න අමතක කරන්න එපා.